ඔබ මොහොතකට හිතන්න ලෙඩ රෝග නැති, අකාලයේ මිය යෑම් නැති, මුදල් හෝ දේපල සඳහා රණ්ඩු සරුවල් නැති. සෑම විටම තාරුණ්‍ය රැඳුණු ලෝකයක් මේ විශ්වයේ කොහේ හෝ තිබිය හැකිද. නූතන විද්‍යාව පෘථුවියට සමාන ග්‍රහලෝක සොයා ආලෝක වර්ෂ ගණනාවක් ඈතට දැස්යමු කරන විට අපේ පෙරදිග දර්ශනය පවසනවා අපේ පෘථුවිතලයටම සම්බන්ධ නමුත් සාමාන්‍ය මිනිසෙකුට ළඟාවිය නොහැකි අතිශය දියුණු මානව ශිෂ්ටාචාරයක් පවතින බව. ඒ තමයි උතුරු කුරු දිවයින. බුද්ධ දර්ශනයේ ආටානාටි සූත්‍රයේ සිට හින්දු මහාභාරතය දක්වාත් පුරාණ ග්‍රීක ඉතිහාසයේ හයිපබෝරියා පුරාවෘත්තය දක්වාත් විහිදී යන මේ අද්භූත දේශයේ රහස කුමක්ද? අද සිලොන්ජීනියස් තුළින් අපි සූදානම් වෙන්නේ පියවි ඇසට නොපෙනෙන නමුත් ඒ මහා පාරාදීසයට ඔබව කැඳවාගෙන යන්න. ඉතින් වීඩියෝවේ අන්තර්ගතයේ ඉතාම රසවත්. ඒක නිසා වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී සිටින්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. පෙරදිග විශ්වවේදයට අනුව මහාමෙරු පර්වතයේ සතර දිශාවේ පවතින සතර දිවයිනෙන් උතුරු දිශාවේ පිහිටා ඇති මේ උතුරු කුරු දිවයින යොදුන් 8000ක් දිගින් සහ පළලින් යුක්තයි. මේ දිවයින හැඩයෙන් සමචතුරස්‍රාකාර හැඩයක් ගන්නා බව තමයි මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. ඒ වගේම මේ සුන්දරත්වය සහ ස්වභාවය විස්තර කරන්නේ හරිම අපූර්ව විදියට. උතුරු කුරු දිවයිනේ පොළව ඉතාමත්ම මෘදුයි. මේ පොළව සම්පූර්ණයෙන්ම පාහේ රන් වැලි වලින් පිරී පවතිනවා. ඒ ගංගාවල ජලය පලිඟු වගේ පිරිසිදුයි. අපේ ලෝකයේ වගේ කාලගුණික පීඩාවන් මේ දේශය තුල ඇතිවන්නේ නැහැ. නිරන්තරයෙන්ම පවතින්නේ ඉතාමත්ම සුවදායී දේශගුණයක්. මේ තිබෙන සුවිශේෂීම අංගය තමයි කල්ප වෘක්ෂය. මේ වෘක්ෂය පිහිටා තිබෙන්නේ දිවයිනේ හරි මැදට වෙන්න. මේ මහා කල්ප වෘක්ෂය ලෙස හඳුන්වනු ලබනවා. අපේ භාෂාවෙන් කියනවා නම් අපි කප්රුක කියලා හඳුන්වන්නේ මෙන්න මේ ශාකය. මේ මහා කල්ප වෘක්ෂයේ වට ප්‍රමාණය යොදුන් 15කුත් උස යොදුන් 150කුත් බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. මේ දේශයේ ජීවත් වන මිනිස්සුන්ට අවශ්‍ය සියලුම දේ ඇඳුම් පැළඳුම් පවා මේ මහා කල්ප වෘක්ෂය තමයි මවා දෙන බව සඳහන් වෙන්නේ. ඒ වගේම මේ දිවයිනේ මිනිස්සුන්ට අපටමින් ආහාර පිසීමට වෙහෙස විය යුතු නැහැ. එහි සොයන්ජාත හැල් නම් සහල් වර්ගයක් වැවෙන අතර එය ගින්නක් නොමැතිව රත් වූ ගල් මත තැබූ සැනින් ඉබේම පිසෙන බව පැවසෙනවා. ඒ වගේම උතුරු කුරු දිවයිනේ වැසියන්ට අපටමින් වැහැරුණු පෙනුමක් ලැබෙන්නේත් නැහැ. ඔවුන් කොච්චර වයසට ගියත් මිය යන තුරුම පසුවන්නේ අවුරුදු 16ක 20ක වැනි වයසක තරුණ පෙනුමකින්. ඒ වගේම සංගීතයක් බඳු වූ මිහිරි කුරුළු නාද වලින් මේ බිම පිරී පවතිනවා. නමුත් මේ සියල්ලටම වඩා පුදුම දේ වන්නේ ඔවුන්ගේ සමාජ රටාව. මේ දේශය ගැන බුදුදහමේ ආටානාටි සූත්‍රයේ සහ අංගුත්තර නිකායේ දේශනාවල ගැඹුරින් විස්තර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උතුරු කුරු දිවයිනේ වැසියන් අපට වඩා ප්‍රධාන කරුණු 3කින් උතුම් වන බවයි. පළමුවෙන්න තමයි ඔවුන්ට මම කියා අල්ලා ගැනීමට කිසිදු දේපලක් නැතිවීම. දෙවැන්න තමයි ඔවුන් කිසිවෙකුට හෝ කිසිවකට යටත් නොවීම හෙවත් අපරිග්‍රහ යන ගුණය පැවතීම. තෙවනුව ඔවුන් වසර දහසක නිත්‍ය ආයුෂයක් භුක්ති විඳිනවා. මේ වසර දහස වැඩිවීමක්වත් අඩුවීමක්වත් සිද්ධ වන්නේ නැහැ. ඒ කියන්නේ මේ දේශය තුල අකල් මරණ සිදුවීම් සිද්ධ වන්නේ නැහැ. මේ දිවයින ගැන තොරතුරු බුදුදහමට පමණක් සීමා වන්නේ නැහැ. හින්දු මහා භාරතයේත් සභා පර්වය තුල අර්ජුන කුමරු උතුරු දෙසට යන ගමනේදී මේ දිවයිනට සීමා වූ ප්‍රදේශයකට පැමිණෙනවා. එහිදී අදෘශ්‍යමාන හඬක් පවසන්නේ සාමාන්‍ය මිනිසෙකුට මෙයින් එහාට පියවරක්වත් තැබිය නොහැකි බව. ඒ වගේම පුරාණ ග්‍රීකයින් පවා හිරු කිසිදා බැස නොයන සතුට පමණක් රජ කරන හයිපබෝරියන්ස් නම් ලෝකයක් ගැන සඳහන් කරනවා. ඉතින් මේ සෑම මූලාශ්‍රයකම සඳහන් මේ ලෝක ඔක්කොම එකක් බවත් මේ උතුරු කුරු දිවයින වෙන්න පුළුවන් බව තමයි මේ ගැන අදටත් තොරතුරු සොයන විචාරකින් සහ පර්යේෂකයන් විශ්වාස කරන්නේ. දැන් ඔබ හිතේ මතුවෙන ප්‍රධාන ප්‍රශ්නයකට මම පිළිතුරු දෙන්නම්. ඒ ප්‍රශ්නය තමයි අපිටත් මේ ලෝකයට යන්න පුළුවන්ද කියන එක. සාමාන්‍ය යාන වාහන වලින් හෝ නවීන තාක්ෂණයෙන් මේ ලෝකයට ඇතුළු වීමේ කිසිදු හැකියාවක් නැහැ. නමුත් ඉතිහාසයේ සාක්ෂි දරනවා මනස දියුණු කළ උත්තමයන්ට මේ දේශයට යාමේ ඒමේ හැකියාවක් පවතින බව. අභිඥාලාභී එර්ධ බලය ලබාගත් රහතන් වහන්සේලා සහ උසස් මට්ටමට සිත දියුණු කරන ලද යෝගීන් මනෝමය කායෙන් හෝ එර්ධි බලයෙන් උතුරු කුරු දිවයිනට වැඩම කළ පුවත් බෞද්ධ සාහිත්‍යයේ ඕනෑතරම් හමු වෙනවා. බුදුරජාණන් වහන්සේ පවා සිය දෛනික පිණ්ඩපාතය සඳහා උතුරු කුරු දිවයිනට වැඩම කරන ලද බව සඳහන්. එමෙන්ම ජීවිත කාලය පුරාවටම අධික ලෙස පින්කම් කළ අතිශය සිල්වත් මිනිසුන් මරණින් පසු ඒ උපත ලබන බවත් පැවසෙනවා. සමහර නූතන මතයන්ට අනුව මේ උතුරු කුරු දිවයින පිහිටා තිබෙන්නේ අපේ මේ භෞතික ලෝකයේම තවත් එක් ඩිමෙන්ෂන් එකක් තුල. ඒ ద్వාරය විවෘත කළ හැක්කේ මනස අතිශයම දියුණු කළ අයට පමණයි.
ඇත්තටම ඇයි මේ වගේ ලෝකයක් ගැන දහමේ සඳහන් වෙන්නේ? සමහර විට උතුරුකුරු දිවයින කියන්නේ මිනිසාගේ උපරිම හික්මීම සහ සදාචාරයේ පවතින විට බිහිවන රාජ්‍යක ආකෘතියක් වෙන්න පුළුවන්. දේපල පසෙක තියලා තෘෂ්ණාවෙන් තොරව සොබාදහමට අනුව ජීවත්වන මිනිසෙකුට මේ පෘථුවියම උතුරුකුරු දිවයිනක් කරගත නොහැකිද? එය භෞතිකව හෝ අධ්‍යාත්මිකව කොහේ තිබුණත් එහි ඇති ගුණාංග අපේ ජීවිතවලට එකතු කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් උතුරුකුරු දිවයින කියන්නේ සැබෑවක්ද? නැත්නම් අපේ මනස තුළ ගොඩනගාගත් පාරාදීසයක්ද? ඒ තීරණය කිරීම ඔබට බාරයි. නමුත් එක දෙයක් විශ්වාසයි. විශ්වය කියන්නේ අපි හිතනවට වඩා අතිශයින්ම රහස් වලින් පිරුණු අද්භූත තැනක්. මෙවැනිම සැඟවුණු ඉතිහාසයන්, විශ්වයේ රහස් සහ ලෝකේ අලුත්ම තොරතුරු සොයා යන මේ අපේ ගමනට ඔබ තවමත් එකතු වී නැත්නම් දැම්ම පහළ තියෙන රතු පාට subscribe button එක press කරලා bell icon එකත් all දාලා තියාගන්න. මේ වීඩියෝ එක ගැන ඔයාට හිතුණ දේ පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මීළඟ විශ්මය දනවන කතාවෙන් නැවත හමු වෙනකන් ඔබට සුවදායි දිවියක් ප්‍රාර්ථනා කරනවා.